අද මේ vlog එක කරන්නේ ඔයාලා සෑහෙන කාලයක් මගෙන් අහපු ප්‍රශ්න වගේකට උත්තර දෙන්න. ඉතින් ඒ ප්‍රශ්න මොනවාද? ඒවට අදාළ උත්තර මොනවාද මම කියන්නේ කියලා මේ vlog එක ඉවර වෙනකම් බැලුවොත් එහෙම මම හිතනවා ඒවත් ඔයාලට ජීවිතේට කරන්න ඉන්න බිස්නස් එකට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් අපි මෙතන සිට අපේ vlog එක පටන් ගමු. එහෙනම් මේ vlog එක අපි ඉවර වෙනකම් බලන්න. මං කියන්නේ මොනවද කියලා අහගෙන ඉන්න ඕන හොඳ ළමයි වගේ. ගොඩාක් අයට සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම මේ බඩු ගන්නෙ කොහෙන්ද? ඊට පස්සේ මම මේවා හදාන්න ඉගෙන ගත්තේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්න දෙක සෑහෙන දෙනාට මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න තමයි මම මේ vlog එක ඔයාලා වෙනුවෙන් කරන්න හිතුවේ. එහෙනම් අපි යමු මේ ප්‍රශ්න දෙක වෙනම උත්තර දෙන්නේ මම කොහොමද කියලා බලන්න. හරි. පළවෙනි ප්‍රශ්නය. ඔයා මේවා හදන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියන එකට උත්තර දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. හදන්න ඉගෙන ගත්තේ මූලික අඩිතාලම ගත්තේ මෙන්න මේ YouTube එකෙන්මයි. YouTube වීඩියෝ එකක් බලලා තමයි සාමාන්‍ය විදිහට බොක්ස් එකක් හදන්න මම ඉගෙන ගත්තේ. ඊට පස්සේ Facebook එකේ ඊට පස්සේ TikTok එකෙන් ඊට පස්සේ Pinterest app එකෙන් Pinterest app එක නැත්තම් ඔයාලට site එකෙන් උනත් දේවල් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් YouTube එකෙන් ගොඩක් වීඩියෝස් සර්ච් කරලා ඔයාලට හොයාගන්න පුළුවන් හදන විදිහ. දැන් සාමාන්‍ය normal box එකක් නම් ඔයාලට සර්ච් කරලා හොයාගන්න පුළුවන් how to make empty gift boxes, cardboard empty gift boxes කියලා සර්ච් කරාට පස්සේ සාමාන්‍ය box එකක් හරි ඔය එක ඩිසයින් වල boxes එනවා පොලිමට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකක් බලලා හදන්න ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ TikTok එකෙත් තියෙනවා boxes හදන විදි. ඔයාලට ඒකෙත් සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ හොඳම app එකක් තමයි Pinterest කියලා කියන්නේ. ඇත්තටම මම සෑහෙන දේවල් YouTube එකටත් වැඩි ඉගෙන ගත්ත Pinterest එකෙන්. ඒ වුණාට මගේ සමහර ඩිසයින් තියෙනවා ඔළුවෙන් හදලා ඒ කියන්නේ මැච් එක ඔළුවෙන් ගහලා හදන boxes design තියෙනවා. ඒවා YouTube එකේවත් කොහෙවත් නැහැ හොයාගන්න. පින්තූරයක් බලලා ඔළුවෙන් හිතලා ඔළුව වෙහෙසලා කටු සටහන් ගහලා හදන ඩිසයින් තියෙනවා. මගේ සමහර ඩිසයින් ලංකාවේ මම විතරයි හදලා තියෙන්නේ. ඒක ඔයාලට මගේ page එකට ගියොත් එහෙම මගේ WhatsApp catalog එකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන්. ඩිසයින් ඇත්තටම මේ කොහෙවත් නැහැ වීඩියෝස් එහෙම මේ අර පින්තූරේ බලලා ඔළුවෙන් හිතන්න ඕනේ මේක මෙහෙම කොහොමද හදන්නේ, මේක මෙහෙම හැදුවොත් හරියද, අන්න එහෙම හිතලා හදන මගේ ඩිසයින් තියෙනවා. ඉතින් ලංකාවේ ඇත්තටම කවුරුත් කරලා නැති ඒවා මම කරලා තියෙනවා. ඉස්සරහටත් මෙහෙම ඩිසයින් ගොඩක් එන්නක් තියෙනවා. ඉතින් අර ඉගෙන ගන්න කෙනෙක් නම් මම කියන්නේ ඔයාලට YouTube එකෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. හදන විදිහෙම ගොඩක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි YouTube එකට පස්සේ මම අනිත් එක තමයි රෙකමන්ඩ් කරන්නේ Pinterest එක. Pinterest එකෙන් සෑහෙන දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් සර්ච් කරලා. මාර ලස්සන ඩිසයින් තියෙන Pinterest එක බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට පටන් ගන්න හොඳම විදිහ තමයි Pinterest එක. මම රෙකමන්ඩ් කරන්නේ. ඊට පස්සේ ආයෙ තියෙන TikTok එක. දැන් TikTok එකේ ගොඩක් පිටරට කට්ටියම වීඩියෝස් දාලා තියෙනවා. ලංකාවේ කට්ටිය නම් හරිම අඩුවෙන් දාලා තියෙන්නේ. මගේ TikTok account එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ ඔක්කොම platforms වල link මම description එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම recommend කරන්නේ YouTube එක, ඊට පස්සේ Pinterest එක, ඊට පස්සේ TikTok එක. Facebook එකෙත් හරිම අඩුවෙන් තමයි දාලා තියෙන්නේ. මගේ page එක තුනක් මම සමහරවිට හදන වීඩියෝස් එහෙම දාලා තියෙනවා. ඒකට ගොඩක් කට්ටිය කියනවා මේවා හදන්නේ කොහොමද, හදන විදිය කියලා දෙන්න බැරිද කියලා. ඇත්තටම හදලා කියලා දෙන්න විදිහ කියන්නේ මම තාම ඉගෙන ගන්න ගමගෙන සමහර විදි තියෙනවා. මම ඒවා අමාරුවෙන් කරාට පස්සේ මට හදාද්දි හිතෙනවා නෑ මම මෙහෙම මේක ලේසියෙන් කරන්න පුළුවන් විදියක් තියෙනවනේ කියලා මේ සමහරවල් හිතන වෙලාවල් තියෙනවා. ඉතින් ඒවා ඉතින් මට අර එකපාරටම කියලා දෙන්නත් බෑ. මේ මමත් හදමින් මම කියන්නේ එකපාරක් දෙපාරක් හදන විදිහට නෙවෙයි මම 3-4 වෙනි පාට හදන්නේ. මොකද මට සමහරලාට ලේසි විදිය අහු වෙනවා. අර හදාගෙනම යද්දීම ලේසි විදිය අහු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් කාලෙන් කාලෙට වෙනස් මම හදන විදිහ වුණත් මම ඉගෙන ගත්ත YouTube එකෙන් ඊට පස්සේ මෙහෙම කියලා මම කිව්වට ඇත්තටම මාර කම්මැලි ළමයි දැන් ඉන්නේ. ඒක මට තේරුණා. කියන්නේ දැන් මම වීඩියෝස් දානවානේ මේ Facebook එකේ Facebook එකේ TikTok එකේ මම වීඩියෝස් දානවා. දැන් මට පස්සේ ගොඩක් කට්ටිය කමෙන්ට්ස් කරනවා මේක හදන්නේ කොහොමද කියලා. දැන් හදන විදිහ මම වීඩියෝ එක දාලා තියෙද්දිත් ඒක බලන කෙනාට
ඒකම ඇති මේක හදන්න මේ මනුස්සයා මේක හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ කියන්නේ උනන්දුවක් තියෙනවා. අර ඇගිල්ලෙන් යන ඇල්පෙනෙත්තෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඇත්තටම මමත් ඉගෙන ගත්තේ කාටවත් කරදර කරන්න නැතුව තනියම. මේක තනියෙන් ආපු ගමනක්. කිසිම කෙනෙක්ට ඇත්තටම පෞද්ගලිකව හෘද සාක්ෂියට එකගව කිව්වොත් එහෙම කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව අඩු ගානේ අමුද්‍රව්‍ය මම ගත්තේ කොහෙන්ද කියලාවත් මම කාගෙන්වත් අහලා නෙවෙයි. ඒවා හැමදේම සර්ච් කරලා හොයාගත්ත දේවල්. ඒවා මම ඊළඟ එකේදී මම කියන්නම් මම අමුද්‍රව්‍ය ගත්තේ කොහෙන්ද එහෙම කියලා. ඉතින් මම කියන්නේ කාටවත් කරදරයක් කරන්නේ නැතුව ඔයාලට ඉගෙන ගන්න දැන් තාක්ෂණය අතින් හැමදේම දියුණුයි. ඇගිල්ලෙන් එන ඔයාලට කියලා දෙන්න ඇත්තටම උවමනාවක් නැහැ. උනන්දුවක් උවමනාවක් තියෙන කෙනෙක්ට නම් මේ ප්ලැට්ෆෝම්ස් වලට ගිහිල්ලා ඔයාලට සර්ච් කරලා තම බිස්නස් එකකට රහස් කියලා දෙයක් තියෙනවානේ. බිස්නස් එකට රහස් නැත්නම් ඇත්තටම මේක බිස්නස් එකක් වෙන්නේ නැහැනේ. ඕක හැමෝටම කීකේ යන්නේ නැහැ. දැන් KFC එකේ තියෙන චිකන් එක අපි ගෙදර ඒ වගේ හදලා කෑවට KFC එකේ තියෙන රහ අපිට ගෙදරින් ගන්න බෑනේ. KFC එකේ චිකන් එක හදන රහසක් තියෙනවා. එතකොට ඒක යාලා කියන්නේ නැහැනේ කොච්චර මේව කරත්. අපි ඒකේ විදිහට හදන්න උත්සාහ කරත් ඒ රස අපිට ගන්න බෑ. ඇත්තම කතාව ඒකනේ. ඉතින් ගොඩක් කට්ටිය අහනවා මේ බිස්නස් එකේ රහස් දෙන්න බැරිද කියලා. ඇත්තටම දෙන්න බෑ. එතකොට ඒක බිස්නස් එකක් වෙන්නේ නැහැනේ. මේක සමාජ සක්කාරයක්වත් එහෙම දෙයක් නෙවෙයි. බිස්නස් එකකට රහස් කියලා දෙයක් තියෙනවා. ඒක තිබිය යුතු දෙයක්. එතකොට කට්ටිය එහෙම රහස් අහද්දී අපි කිව්වේ නැති වුණාට පස්සේ කමෙන්ට්ස් වල ඊට පස්සේ අපිට ඉන්බොක්ස් එකට ඇවිල්ලා දැන් බනින පිරිසක් කියලා ඉන්නවා. ඇත්තටම මේක මහා මගේ වචනෙන් කියනවා හරි කැත වැඩක්. ඒ අය මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට කියන්න තියෙන එක හරිම කැත වැඩක්. මම ඒක ඇත්තටමයි කියන්නේ එහෙම කරන එක හරිද කියලා මම අහන්නේ. මොකද මිනිස්සෙක් තැනකට එන්න ඉන්දුවේ ඉඳලා පටන් ගත්ත කෙනෙක් අද තැනක ඉන්නවා නම් ඒ තැනට එන්න මාරම කට්ටක් කාලා සෑහෙන දැනුම් සම්භාරයක් එකතු කරගෙන එන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් සමාලාට කියන්නේ නැතුණාට ඒ කියන්නේ කියන්න පුළුවන් අපිට සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහා අපිට කියන්න බෑ. මොකද ඒකටයි බිස්නස් රහස් කියලා කියන්නේ. ඒවා ඒ අහන අය තැනකට ආවොත් එයාලටම තේරෙයි මේ මිනිස්සු එදා කිව්වේ නැත්තේ මේ නිසා තමයි කියලා. මම කියන්නේ ඇහුවට කමක් නැහැ. කියන්න අපිට අර බිස්නස් කරන කෙනෙක්ට උනත් කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතකොට ඒ සීමාවෙන් එහාට කිව්ව නැති වුණාට පස්සේ දැන් කට්ටියක් බිහි වෙලා ඉන්නවා පළු යනකම් බයින්න. බුදු අම්මෝ මන් දැකලා තියෙනවා සමහර කට්ටියට කුඩුවර පෙරුත් බැලලා තියෙනවා. මාරම දුකයි ඇත්තටම. හරි කැත වැඩක් ඒක නම්. ඒ වැඩේ නම් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඉස්සරහට එම් බයින්න ඉන්නවනේ. ඇත්තට මේ වැඩේ කරන්න එපා. මොකද මේ බිස්නස් එකක් කරන්න ඉන්නවා නම් එහෙම කෙනෙක් ඇත්තටම වැඩි දුරක් යන්න බෑ. මොකද මං කර්මයේ කියන දේ 100% විශ්වාස කරන මිනිස්සේ වැඩි ගමනක් නෑ. එහෙම අයට කාලය හරිම සීමිතයි. ඉතින් අතරමැදිට මට මෙහෙම දෙයක්වත් ඉතින් කියන්න ඕනේ වුණා. මොකද බිස්නස් එකක් කරන කෙනෙක් නම් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයා දැනට අලුතින් පටන් ගත්ත කෙනෙක් නම් ඔයාලට මේවා වැඩ ගත්තා. මේවා තමයි බිස්නස් එකේ ඉස්සරහට ගෙනියන්න. දැන් අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයා මේ කියන්නේ දැන් කරන්නේ MTB gift box business එකක් නේ. ඒකට ඒකට ඕන කරන බඩු ගන්න කොහෙන්ද කියලා සෑහෙන දෙනා අහනවා. ඉතින් ඒකට උත්තර දෙන්නයි දැන් ලෑස්ති. ඒකට උත්තරේ මම මෙහෙම දෙන්නම්. ඔයාලා දැන් MT gift box business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් හරි දැනට ඉන්න කෙනෙක් නම් හරි දැන් මැටීරියල් ගැන කිව්වොත් එහෙම මැටීරියල් එකකට දෙකකට සීමා වෙන්නේ නැහැ. දැන් බොක්ස් බෝඩ් ගත්තොත් එහෙම බොක්ස් බෝඩ් එකේ එක ගණකන් තියෙනවා. GSM 250 300 350 400 450 කියලා ගණකම් වලින් තියෙනවා GSM. එතකොට ඔයාලා අඩු බජට් එකකට යනවා නම් අඩු GSM එකකින් කරන බොක්ස් බෝඩ් මැටීරියල් එකක් තෝරගත්තොත් හරි. නැත්තම් ඊට වඩා වැඩි හොඳ විදිහට බිස්නස් එක කියන්නේ MTB box එක හදන්න ඉන්නවා නම් GSM එක වැඩි box board එකකට ගියොත් එහෙමයි. එතකොට craft board වල දැන් craft board කියලා අර දුඹුරු පාට boxes හදන්නේ ඒකට කියන්නේ craft board කියලා. එතකොට ඒ craft board එකෙත් GSM එක විදිහට තියෙනවා 300 350 400 450 වැඩි ඒව නම් නැද්ද කොහෙද craft board එකේ. ඉතින් හැබැයි box board එකට වැඩි craft board එක මිලෙන් ගොඩක් වැඩි. ඒකත් කියනවා. ඊට පස්සේ තව තියෙනවා chip board කියලා තියෙනවා.
ඊට පස්සේ ෆෝම් බෝඩ් කියලා තියෙනවා. ඔහොම নানা ප්‍රකාර බොක්ස්. ඊට පස්සේ කලර් බෝඩ් තියෙනවා. කලර් බෝඩ් එකෙත් හැබැයි GSM එක 220 250 වගේ තමයි තියෙන්නේ. ඒවා මැටීරියල් එක ගාන ගොඩක්ම වැඩි. අනිත් හැම දෙයකටම වැඩිය කලර් බෝඩ් වල ගාන ගොඩක්ම වැඩි. හැබැයි GSM එක මාරම අඩුයි. එතකොට බොබි බොක්ස් එකක් හදනවා නම් අනිවාර්යෙන් ඩබල් බෝඩ් දාලා තමයි එකක් හදන්න ඕනේ. නැත්තම් ඝනකම මදි. ඇත්තම කතාව ඕක තමයි. දැන් මම වුණත් කලර් බොක්ස් එකක් හදද්දී එහෙම බොක්ස් එකක් හදද්දීම ඩබල් බෝඩ් දාලා තමයි හදන්නේ. එතකොට පොඩ්ඩක් ඝනකම හිටිනවා. ඒනට අර බොක්ස් බෝඩ් එකේ තරම් මහා ලොකු ඝනකමක් නැහැ. ඇත්තම කතාව ඔන්න ඕක. මැටීරියල් ගන්නේ ගොඩක්ම පිටකොටුවෙන්. පිටකොටුව කිව්වම දන්නවනේ. එතකොට පිටකොටුවේ මට කඩයක් එහෙම කියන්න බෑ. දැන් මම අද යන කඩේට නෙවෙයි මම හෙට යන්නේ. මොකද මම කඩවල් ගියොත් එහෙම කඩවල් ඔක්කොටම යනවා. යනවා නම් ඇත්තටම කඩවල් ඔක්කොටම යන්න ඕනේ. අර එකක් බලාගෙන යන්න එපා. මොකද අද යන ගාන නෙවෙයි ඔයා ඊළඟ දවසේ අද තියෙන්නේ හාත්පසින්ම වෙනස් ගණන් තමයි තියෙන්නේ. මොකද ඒ කාලෙන් කාලෙට මැටීරියල් වල ගණන් වෙනස් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා එක කඩයකට සීමා නොවි ඔක්කොම කඩවලට ගිහිල්ලා ගණන් මෙනුම් අහලා ඇවිදලා බලලා අනිවාර්යෙන් පිටකොටුවේ යනවා නම් මහන්සි වෙලා ඇවිදලා බලලා දවසක් ඒ වෙනුවෙන් වැය කළා ඔයාලා යන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ ඇත්තටම. මේ ඉතින් එහෙම ඇවිදලා කළා බලලා තමයි ගන්න ඕනේ. දැන් ඔයාලා බෝඩ් වර්ග එහෙම ගන්නවා නම් කොළඹ මැලිබන් ස්ට්‍රීට් ඊට පස්සේ ක්‍රාෆ්ට් පේපර් වගේ ඒ දේවල් ගන්නවා නම් කොළඹ මැලිබන් ස්ට්‍රීට් එක. මැලිබන් ස්ට්‍රීට් එකේ ඔයාලා ඇවිදගෙන ගියාට පස්සේ ඕන තරම් කඩ තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඇවිදලා බලලා අහලා ඒ අවශ්‍ය දේවල් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් තියෙනවා කොළඹ පීපල්ස් පාක් එක. ඒකෙත් ඔයාලට අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ට්‍රාන්ස්පරන්ට් ෂීට් වල එහෙම දැන් ගොඩක් කට්ටිය යන ට්‍රාන්ස්පරන්ට් ෂීට් ගන්න පුතේ. මම ට්‍රාන්ස්පරන්ට් ෂීට් එක නම් ගන්න රටින්ම ඉම්පෝට් කරලා ගන්නේ. මේ ලංකාවේ මැලිබන් ස්ට්‍රීට් එකේ තියෙනවා කියලා හිතන මම කඩේ දන්නේ නැහැ. මේ මැලිබන් ස්ට්‍රීට් එකේ තියෙන වලු අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එදලා බලලා එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය පීපල්ස් පාක් එකේ එහෙම වලට ගන්න පුළුවන්. ඒ ඔය ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකේ A4 size A3 size කට් කරපු බණ්ඩල් ගන්න තියෙනවා. පීපල්ස් පාක් එකේ ඉතින් ඔයාලට එහෙම බණ්ඩල් ගන්නත් පුළුවන්. ඔයාලා රිටේල් ගන්න නෙවෙයි හෝල්සේල් ගන්න බලාගෙන වගේ යන්නේ. මොකද හෝල්සේල් ගත්තොත් තමයි ප්‍රයිස් එක අඩුවට ගොඩක් ලැබෙන්නේ. නැත්නම් ඔයාලා යන මහන්සියත් අපරාධනේ. ඉතින් මේ ඒ වුණාට අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මහා ගොඩක් බඩු ගන්න එපා. මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලා නිකන් සාම්පල් එකක් ඉස්සෙල්ලාම හදලා බලන්න බුක් ෂොප් එක. දැන් ඔයාලගේ ළඟම කඩවල වල බුක් ෂොප් තියෙනවනේ. ඒ බුක් ෂොප් එකකට ගිහිල්ලා බොක්ස් බෝඩ් එකක් හරි පිසල් බෝඩ් එකක් හරි අරගෙන ඉස්සෙල්ලාම ඔයාලා සාම්පල් try කරන්න. සාම්පල් එකක් හදලා ඔයාට ඒක සැටිස් නා. ඊට පස්සේ ඔයා page එකක් හදලා බිස්නස් එක කරන්න බලාගෙන ඉන්නවා නම් ඉස්සෙල්ලාම ඒක දාලා පටන් ගන්න. මොකද ඔයාගේ අයිටම් එක බලලා තමයි ඔයාගාවට කස්ටමර් එන්නේ ඔයාව ට්‍රස්ට් කරලා විශ්වාස කරලා. ඒ නිසා ඔය එහෙම මෙහෙම උස්සපු අනුන්ගේ ෆොටෝස් දාලා පිටරට කට්ටියගේ ෆොටෝස් දාලා කස්ටමර්ස්ලාටලා එහෙම කරන්නේ නැතුව තමන්ගේ අතින් හදපු ප්‍රොඩක්ට් එකක් ඉස්සෙල්ලාම දාලා බලන්න. මොකද කස්ටමර් ඉන්නේ ඔයාව ට්‍රස්ට් කරලා. ඒක බිඳුනොත් එහෙම ආයේ කස්ටමර් ඔයාව රෙකමන්ඩ් කරන්නෙත් නැහැ. වෙන කෙනෙක් පොට්ට ඔයාව අඳුන්නලා දෙන්නෙත් නැහැ. ඔයාගේ බිස්නස් එක කැඩෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා හදපු අයිටම් එකක් ඔයාගේ page එකේ දාන්න මග බලා ගන්න. ගම් වර්ග අන්න ගම් වර්ග නම් ඔය බයින්ඩර් ගම් ඩබල් ටිප් අනම්ම නම් ඒවා ඔයාලට පීපල්ස් පාක් එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ රිබන් ඒ වගේ දේවල් නම් ග්ලෝ ස්ටික් ඒ වගේ දේවල් නම් ඔයාලට දෙවන හරස් විදිහේ රතු පල්ලිය ගාව ඕන තරම් තියෙනවා කඩවල. ඔයාලට ඒ වලින් ගන්න පුළුවන්. හැබැයි මේ දවස්වල නම් රිබන් නිකන් අර රත්තරන් වලටත් වැඩිය වටිනවා. මේ රිබන් හොයාගන්න නැහැ. ඇත්තම කතාව. රතු පාට රිබන් එහෙම හැකට දකපු කාලයක් මතක නැහැ. කඩවල කට්ටියක් කියන්නේ ඒකයි. යාලා කියනන්නේ නැද්ද අනේ මන් දන්නේ රිබන් හොයාගන්න නැහැ. විශේෂයෙන් රතු පාට මේ මිල වැඩිපුරත් එක්ක විකුණනවා. දැන් මම රෝලක් ගන්නේ 320ට 350 විතර අගල් දෙක. ඉතින් ඒ වගේ රෝලක් 400ට 450ට යන වෙලාවල් තියෙනවා. දැන් මේ දවස්වල මොකද රතු පාට ඩිමාන්ඩ් එක වැඩි. රතු පාට මාරු විදිහට කට්ටිය හදන රිබන් මල් බොකේ හදනවනේ කට්ටිය මේ දවස්වල. ඒ නිසා රිබන් හොයාගන්න නැහැ. ඇත්තම කතාව මේ පාටවල නෑ හොයාගන්න. මම දැන් කඩවල් දෙක තුනකට ඕඩර් එක දීලා තියෙන්නේ. මාස ගාණක් තිස්සේ බලන් ඉන්න රතු පාට රිබන් නෑ. දැන් මං ගාව තව රෝල් දෙකයි තියෙනවා. දෙකෙන් වරුණා පස්සේ රතු පාට නෑ. ඉතින් ඉස්සරහට ක්‍රිස්මස් එක එනවා, වැලන්ටයින් එක එනවා. ඉතින් ඒවට දෙන රතු පාට නෑ. තම කතාව. ඉතින් සෝචනීයයි මේ අවස්ථාව. ඉතින් මේ ඔයාලට
ඒ යමුද්‍රව්‍ය ගන්න ඕන නම් ඔන්න මම කියපු ඔය වීඩියෝ වල බලන්න පුළුවන්. ඔය ෆේරි ලයිට්ස් වගේ දේවල් ගන්න නම් පළවෙනි හරස් වීදියේ තියෙනවා. ඔයාලට එතෙන් හොයාගන්න ලේසිම විදිහ තමයි Google Map එක. ගොඩක් කට්ටිය ඕක පාවිච්චි කරන්නේ නැහැ. මම දන්නා තරමින් ඕකෙන් වැඩක් ගන්නේ නැහැ. ඒ වුණාට වැඩ සෑහෙන්න ගන්න පුළුවන් එකක් තමයි Google Map එක කියන්නේ. ඔයාලට map එකේ උඩ search bar එකේ ගහලා බලන්න මේ board නිකම් board near me නිකම් board නැත්තම් board in peta ඔන්න ඔය වගේ නිකන් ඔය ඔළුවට එන ඒවා ගහලා බලන්න. ඔයාලගේ ළඟපාත කඩයක් හරි පෙටාවල නැත්තම් තියෙන කඩ හරි මම දැන් ගැහුවේ box board in peta වගේ එහෙම එකක් සර්ච් කරා නම් ඔයාට ඔන්න ලිස්ට් එකක්ම එනවා අදාළ කඩවල වල නම් එක්ක ඒවා තියෙන තැන් ඔක්කොම වැටෙනවා. ඕකෙන් ඇත්තටම වැඩක් ගන්නෙ නෑ අපේ කට්ටිය. මේ ඔහේ කවුරු හරි කියනකන් ඉන්නම ඔයා මේක ගොත්තේ කොහින්ද කියලා ඔන්න කවුරු හරි කඩයක් කිව්වොත් එම ඕකටමයි යන්නේ. අනික් කඩ එකකටවත් යන්නේ නැහැ. උනාට ඔයාලේ යන කඩේට වැඩිය අනික් කඩවල මේ බඩු අඩුවටත් ඇති සමහර විට. ඒ නිසා අර මම ඒකයි කිව්වේ මම එක කඩේකට මම සීමා වෙන්නේ නැහැ. මම යනවා නම් මම මුළු පිටකොටුවේම ඇවිදලා තමයි එන්නේ. මම හැම කඩයකටම යනවා. සත්‍ය කතාව කියන්නේ වෙයි මට එක කඩයක් කියලා නෑ. ඔය ගොඩාක් කට්ටියම යනවා කොහෙද ගොඩවන්නේ කියලා. මම ඒ නිසා එක කඩයක්වත් කියන්නේ මම කියන්නේ පිටක්. මම එහෙම කියන්නේ මම හැම කඩයකටම යන්නේ හින්දා. මට එක කඩයක්වත් මට රෙකමන්ඩ් කරන්න බෑ. සත්‍ය සිද්ධිය මම මේ කියන්නේ. මේ ඉතින් යනවා නම් මම ඔක්කොම කඩවල ඉඳලා බලලා තමයි එන්නේ. මට අවශ්‍ය දේවල් බඩු අරගෙන රිබන් උනත් එහෙමයි. රිබන් ගන්නවා නම් එක කඩයකට යන්නේ නෑ. මේ සමහරවිට රිබන් දෙවන හරස් විදිය නෙවෙයි මේන් ස්ට්‍රීට් එකේ පවා තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් මම එහෙම ඉඳලා බලලා තමයි ගන්නෙ. මේ ඔන්න ඔහොමයි ඉතින් මම මගේ බඩු ගන්නෙ සහ මම ගන්න තැන් සහ මම හදන පිටි. ඉතින් ඔන්න ඕක තමයි සත්‍ය සිද්ධිය. ඉතින් කට්ටිය වගේ වැඩිපුර අහන. ඉතින් අවශ්‍ය කෙනෙක්ට ඉන්නවා නම් බිස්නස් එක පටන් ගන්න ඉන්න හරි. දැනට අවසන් වශයෙන් සාරාංශයක් විදිහට කියන්න තියෙන්නේ බොක්ස් හදන්න ඉගෙන ගත්තේ මම YouTube එකෙන්, TikTok එකෙන්, Pinterest එකෙන්, Facebook එකෙන්. ඔය තුන හොඳට බලලා වීඩියෝස් මම රැලි වෙනකම් බලලා ඔළුව විසලා තමයි ඉගෙන ගත්තේ. ඔළුව පාවිච්චි කළා. කම්මැලි කමේ ඉන්නේ නැතුව ඔළුව පාවිච්චි කළා තමයි මම මේ දේවල් ඉගෙන ගත්තේ. ඊට පස්සේ හදන්න බඩු ගන්නේ පිට රටින් ගෙන්නනවා. ඊට පස්සේ පිටකොටුවේ. ඊට අමතරව පිටකොටුවට අමතරව ඔය රිබන් ග්ලෝ ස්ටික් එහෙම ගන්න පුළුවන් ඔයාලට. මේ පිටකොටුවට යන්න නැතුව නිකන් මහරගම වටින්න කෙනෙක් නම් මහරගම පමුණුවේ එහෙම ගන්න පුළුවන්. මහරගම පමුණුවේ ඇතුල් වුණාට පස්සේ රේල් පාර ඒ කියන්නේ දැන් මහරගම නුගේගොඩ කොට්ටාව පැත්තේ ඉන්න කෙනෙක් නම් පමුණුව පාට ඇතුල් වෙනවානේ. ඒ ඇතුල් වුණාට පස්සේ රේල් පාර පාස් කරනවත් එක්කම ඕන තරම් කඩ තියෙනවා. අට රිබන් ග්ලූ ස්ටික් වගේ දේවල් ඒ කඩ වලින් ගන්න පුළුවන්. එයාලා ඩිස්ප්ලේ කරලා තියෙනවා එළියට පේන්න අර වීදුරු කවර් දාලා දාලා. ඉතින් ඔයාලට රේසින් හොයා ගන්න පුළුවන්. රිබන් ග්ලූ ස්ටික් ඒ වගේ දේවල්. තව නැත්තම් ඒ පාරේ කෙරවලටම ගියාට පස්සේ CIB ඇක්සසරිස් තියෙනවා. අම්මෝ নানা ආකාර දේවල් ඒකේ නම් තියෙනවා. ඔයාලට අවශ්‍ය දේවල් එකම තැනින් ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් පිටකොටුවට යන්න අමාරු කෙනෙක් නම් ඔන්න මහරගමින් ඒ දේවල් ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ කතන්දරේ දිග ඇරුණේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අදාළ තැන් වලට ගිහිල්ලා බඩු ගන්න පුළුවන් මම කියපු තැන් වලින්. සහ ඒ තැන් හොයාගන්න විදිහත් මම හරි එහෙනම් අදට vlog එක මම ඉවර කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලා අදහසක් ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා අහන ප්‍රශ්න වලට. හරි එහෙනම් මම අදට කියන්නේ නම් vlog එක ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්. bye bye. ආයෙත් ඉක්මනින් එන්නම්.